විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2015-2016 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගන්නා අවම ඉසඩ් ලකුණ අද දිනේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඔබ එම වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන්නේද යන වග දැන් ඉතා පහසුවෙන් දැනගත හැකියි. ඒ සඳහා ugc.ac.lk නම් වෙබ් ලිපිනය හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වෙත ප්‍රවිෂ්ඨ වීමට ඔබට හැකියාව තිබෙනවා. ඉන් අනතුරුව Minimum Ised Score for Academic Year 2015-2016 නම් සම්බන්ධකය හරහා ඔබට අවම ඉසඩ් ලකුණු ප්‍රදර්ශනය කෙරෙන වෙබ් පිටුව වෙත ළඟා විය හැකියි. මෙහිදී ඔබට තෝරා ගැනීම් දෙකක් දක්නට ලැබෙනවා. එක් තෝරා ගැනීමක් නම් Detailed Information of Course Selection නමින් ඔබට දක්නට ලැබෙනවා. මෙහිදී ඔබ 2015-2016 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබන්නේද යන්න සහ ඔබ සුදුසුකම් ලබන පාඨමාලාවත් ඔබ සුදුසුකම් ලබන විශ්වවිද්‍යාලයත් පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකියි. අනෙකුත් තේරීම වන්නේ Cut-off District Ised Score for each course of study and university. මෙහිදී ඔබට එක් පාඨමාලාව සඳහා එක් දිස්ත්‍රික්කයෙන් ලබාගත යුතු අවම ඉසඩ් අගය දැනගත හැකි වෙනවා. උදාහරණයක් ලෙස ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ වේදය උපාධි පාඨමාලාව සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් ලබාගත යුතු අවම ඉසඩ් අගය මට මෙලෙස ලබාගත හැකියි. මෙවන් තොරතුරු ඉදිරියටත් දැන ගැනීම සඳහා අපත් සමග දිගින් දිගටම රැඳී සිටින්න. ස්තුතියි.